Gen Z parents කියන්නේ කවුද? ඇයි මේ පරම්පරාවේ දෙමව්පියෝ ගැන හැමෝම කතා වෙන්නේ? මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ දවස්වල ලෝකේ වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් ගැන. ඒ තමයි මේ Gen Z parentsලා ගැන. මේ Gen Z parentsලා කියන්නේ කවුද? ඇයි මේ පරම්පරාවේ දෙමව්පියෝ ගැන හැමෝම කතා වෙන්නේ? අපි මුලින්ම මේක තේරුම් ගන්නකෝ. Gen Z කියලා කියන්නේ 1997 ඉඳලා 2012 අතර උපන් පරම්පරාව. ඒ කියන්නේ අද එයාලගේ වයස අවුරුදු 18ත් 29ත් අතර ඉන්න තරුණ පරම්පරාව. මේ අයකින් ගොඩක් දෙනෙක් දැන් අම්මල තාත්තලා වෙලා ඉන්නවා. මේ පරම්පරාව වෙනස් වෙන්නේ ඇයි කියලා දන්නවද? මොකද මේ අය ස්මාර්ට්ෆෝන්, සෝෂල් මීඩියා, ඉන්ටර්නෙට් එක්ක හැදිලා වැඩිච්ච පළවෙනිම පරම්පරාව. ඒ නිසා තොරතුරු හොයන්න, ගවේෂණය කරන්න, පරීක්ෂණ කරන්න, ඒවා කියවන්න, ඒ වගේම විවිධ රටවල් වල තියෙන parenting style ගැන ඉගෙන ගන්න මෙයාලට මාරම පහසුයි. හැබැයි මේ පරම්පරාව වෙනස් වෙන්නේ ටෙක්නොලොජි එක නිසා විතරක්ම නෙවෙයි. එයාලා තමන්ගේ ළමා කාලය ගැන හොඳට හිතනවා. සමහර අය කියනවා මාව පොඩි කාලේ නිතරම බැලලා තමයි හැදුවේ. මගේ අදහස් කියන කවුරුත් මට ඉඩ දුන්නේ. මගේ හැඟීම් පෙන්වන්න මම බය වුණා. ඒ හින්දා එයාලා හිතනවා මගේ දරුවට ඒ අත්දැකීම දෙන්න මම කැමති නැහැ. මේකට තමයි කියන්නේ සයිකල් බ්‍රේකින් පේරන්ටින් කියන්නේ. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු අහිතකර රටාවන් නවත්තන්න මෙයාලා තමයි මුලින්ම ඇවිල්ලා තියෙන ඉස්සරහට. ගොඩක් අය හිතුවා දරුවට නෑ කියන්න හොඳ නැහැ කියන එක තමයි මේ ජෙන්ටල් පේරන්ටින් කියලා කියන්නේ කියලා වැරදි ආකල්පයක් ආවා. දරුවා අප්සෙට් වුණාම ඕනම දෙයක් කරන්න ඉඩ දෙන්න ඕනේ කියන එකක් ආවා. හැබැයි ඒක ජෙන්ටල් පේරන්ටින් නෙවෙයි. ඒක පර්මිසිව් පේරන්ටින්. ඒ කියන්නේ ආදරය තියෙනවා. හැබැයි සීමාවක් නැහැ. මේක අද ගොඩක් Gen Z දෙමව්පියෝ මේ වෙනස තේරුම් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එයාලා දැන් කියනවා එම්පති විතරක් මදි. එම්පති එක තිබිලා දරුවෝ හදන්න බෑ. දරුවන්ට ඕන වෙනවා ආදරය, සුරක්ෂිත සම්බන්ධතාවය. ඒ වගේම පැහැදිලි සීමාවක් කියන මෙන්න මේ කරුණු ගැන මේ Gen Z parentsලා කල්පනා කරනවා කියලා කියනවා. මේ Gen Z parentsලා ඇවිල්ලා හැම දෙයකටම හා කියන දෙමව්පියොත් නෙවෙයි. එයාලා උත්සාහ කරන්නේ තමන්ගේ ළමා කාලයේ තිබ්බ මේ අහිතකර රටා නවත්තලා ඒ වෙනුවට ගෞරවය, සම්බන්ධතාවය, ආදරය එක්කම සීමාවන් සමබර දීලා දරුවෝ හදන්න. Gen Z parent කෙනෙක් නම් ඔයාටත් මේක දැනෙනවද කියලා පල්ලෙහින් කමෙන්ට් කරගෙන එහෙනම් හිතලා බලන්න.